සින්ඩරෙල්ලා වඩා හොඳ අනාගතයක් ගැන සිහින දකිමින් නිහඬව තම පවුලට සේවය කළාය. දිනක් රජ මාලිගාවේ විශාල සාදයක් පවත්වන බවට පුවතක් ලැබුණි. සැවම සාදයට ගිය පසු සින්ඩරෙල්ලා තනි වී කනගාටුවෙන් පසු වූවාය. ඇගේ ඉරණම වෙනස් කිරීමට හදිසියේම මායා බලවේගයක් දර්ශනය විය. මායා බලයෙන් සින්ඩරෙල්ලා සාදයට සුදුසු පරිදි අලංකාර ලෙස වෙනස් විය. ඇය මාලිගාවට පැමිණි විට සැමගේ අවධානය ඇය වෙත යොමු විය. මධ්‍යම රාත්‍රිය වෙද්දී මායාව පහව යාමට පෙර ඇය මාලිගාවින් පලා ගියාය. කුමාරයා එම අබිරහස් තරුණිය සොයා මුළු රට පුරාම සෙවිය. සින්ඩරෙල්ලාගේ කරුණාව නිසා ඇයට ආදරය පිරි සතුටුදායක ජීවිතයක් ලැබුණි.